සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට පෙන්නන්න. ඊට කලින් මම ඔයාලට මෙහෙම කියන්නද. මිනිස්සු මොනවා හිතයිද කියලා හිතුවොත් අපේ ජීවිතේ ලස්සන ගොඩාක් දේවල් අපිට මගහැරෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලගෙත් මගෙත් අනාගතය වෙනුවෙන් ලස්සන හීන දකින්න අද එනම පටන් ගන්න. හරිද? හරි. අද මම ඔයාලට ගෙනාවේ මැණික් ගලක් කට්ටම් පොලිෂ් කරන්න කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. කට්ටම් පොලිෂ් කරනවා දැකලා නැතුව ඇතිනේ. අද අපි ඒක බලමු. එහෙනම් එන්නකෝ. මුලින්ම කියන්න ඕනේ අද නිර්මාණය කරගන්නේ 3D කට් එකක්. ඒකේ මූලික පියවර වශයෙන් පළවෙනියටම අපි ප්‍රීෆෝම් කරනවා. ප්‍රීෆෝම් කරලා ගත්තු ගලක් ෂේප් එක හදාගන්න මේ විදිහට අපි අලව ගන්නවා. අලවගත්තු ගලේ ෂේප් එක හදනවා. වගේම මේ ඔයා දකින්නේ ගර්ල් එක හදා ගන්නවා. ඒක 3D කට් එකක් නිසා අපි ගර්ල් එක කට් කරලා තමයි හදාගන්නේ. දැන් දකින්නවා টොප් එක වැඩ කරනවා. මෙයා දකින්නේ টොප් එකේ ඩිසයින් එක වගේම දැන් ඔයා දකින්නේ මේ වැඩ කරපු টොප් එක පොලිෂ් කරනවා. টොප් එක වැඩ කරලා ඉවරුණු ගමන්ම ගර්ල් එක පොලිෂ් කරලා අපි උඩ කොටස නිර්මාණය කරලා අවසන් කරාට පසුවයි මේ ඔයා දකින බොටම් අංශයට යන්නේ. බොටම් සයිඩ් එක කට් ඇන් පොලිෂ් කරන විදිහයි ඔයා මේ දකින්නේ. අපි එහෙනම් බලමුකෝ මේ ගලේ ෆයිනල් ලුක් එක මේ තියෙන්නේ. අපි නිර්මාණය කරගත්තු 3D රවුන්ඩ් කට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලගේ ආදරයට ගොඩාක් ස්තුතියි. යසවර්ධන ජෙම්ස් අපේ පේජ් එකත් ෆලෝ කරන්න.